සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. තුන්කොන් T20 තරඟාවලියට අදාළව ඉතාමත් තීරණාත්මක තරඟයක් අද පාකිස්තානය සමග පැවැත්වුණා. අවසන් තරඟයට යාමට නම් ශ්‍රී ලංකාව මේ තරඟය ජයගත යුතුම තරඟයක් බවට පත් වුණා. කාසියේ වාසිය දිනු පාකිස්තානය තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. ඔවුන් බලාපොරොත්තු වුණේ පින්නේ වාසිය ලබා ගැනීමට. මේ තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව සහභාගී වී තිබුණා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සමග කමිල් මිෂාරයි. නමුත් අවාසනාවන්ත ලෙස ලකුණු 8ක් ලබා සිටියේදී දැවී යාමට පැතුම් නිස්සංකට සිදු වුණා. පසුව පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් කුසල් සහ කමිල් එක්ව ලකුණු වේගයත් වැඩි කරමින් ඉතා ප්‍රහාරාත්මක ඉනිමක් පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව දියත් කරනු ලැබුවා. කුසල් මෙන්ඩිස් පන්දු 23ක් තුල වේගවත් ලකුණු 40ක් රැස් කළේ 6 පාර 1යි 4 පාර 6ක්ද සමගින්. කුසල් ජනිත් පෙරේරා ලකුණු 6කට දැවී ගියා. මා පුද්ගලිකව විශ්වාස කරනවා කුසල් ජනිත් වෙනුවට ඒ ස්ථානයට පවන් රත්නායකව එවීමට තිබූ බව. කෙසේ නමුත් අති ප්‍රවේගකාරී ඉනිමක නිරත වූ කමිල් මිෂාර වේගවත් ලකුණු 76ක් රැස් කළේ පන්දු 46ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිමට 6 පාර 3ක් සහ 4 පාර 6ක් ඇතුළත් වුණා. ජනිත් ලියනගේ ලකුණු 24ක් ලබා ගත්තේ පන්දු 24ක් වැය කරමින්. ඔහුගේ මන්දගාමී බව නිසා ශ්‍රී ලංකාවට ලකුණු 200ක් දක්වා යාමට තිබූ ඉඩ ඇහිරී ගියා. නායක දසුන් ශානක 6 පාර 1යි 4 පාර 2ක්ද සමගින් පන්දු 10ක් තුල ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩලු 5ක් පමණක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා. මෙහිදී කමිල්ගේ විශිෂ්ට පිතිකරණය ඇගිය යුතුමයි. ඔහු 6 පාරක් 4 පහරක් එල්ල කළ හැම විටම ස්ට්‍රයික් එක රොටේෂන් කරමින් පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කළා. පිළිතුරු ඉනිම හබා යාමට පිටියට පිවිසියේ ෆරහන් සමග සයිම් අයුබ් පින්නේ වාසිය ලබා ගැනීමට ඔවුන් වෑයම් කරත් ඊට ප්‍රථමව ඔවුන්ව දඩයම් කිරීමට දුෂ්මන්ත චමීර සහ එෂාන් මාලිංග සමත් වුණා. බාබර් රසාම්ව ලකුණු නොලබා නැවතත් හරවා යැවීමට එෂාන් මාලිංග සමත් වුණා. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පවර් ප්ලේ පන්දු වාර 6 ඉවර වීමට ප්‍රථමව ඔවුන්ගේ ප්‍රධානම පිතිකරුවන් තුන්දෙනාව දබා ගැනීමට සමත් වුණේ පාකිස්තානයට නැගිටිය නොහැකි පීඩනයක් ලබා දෙමින්. නමුත් නායක සල්මාන් අලි යගා සහ උස්මාන් ખાન බිඳ වැටී තිබූ ඉනිම සෙමින් ගොඩනැගීමට පටන් ගත්තා. පන්දු වාර 10ක් අවසානයේ පාකිස්තාන ඉනිම දිස්තුනේ කඩලු 4කට ලකුණු 70ක් ලෙසයි. උස්මාන් ખાන්ව දවා ගැනීමට වනදු හසරංග සමත් වුණත් නායක සල්මාන් අලි යගා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හරවා පීඩනය එල්ල කරමින් වේගවත් වගේම විශ්වාසනීය ඉනිමක් දියත් කළා. මෙහිදී ප්‍රහාරයෙන් ලක්වුණු ප්‍රධානම පන්දු යවන්නා වුණේ මහේෂ් තීක්ෂණයි. පාකිස්තානයේ පීඩනය මුදා හැරියේ ඔහු මතිනුයි. අවසන් පන්දු වාර 3ට ලකුණු 36ක් ලබාගත යුතු තිබුණා. වගකීම බාර වුණේ චමීරට සහ එෂාන් මාලිංගටයි. අවසන් පන්දු වාර 3 පළමු පන්දු වාර 2ට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. අවසන් පන්දු වාරයට ලකුණු 10ක් ලබාගත යුතු තිබුණා. වගකීම බාරුනේ දුෂ්මන්ත චමීරටයි. කෙසේ නමුත් වගකීම් සහගත පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබිය යුතුම ජයක් ලබා දෙමින් අවසන් මහා තරඟයට කැඳවාගෙන යාමට සමත් වුණා. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දු වාර 4ක් යොමු කරමින් ලකුණු 20ක් පමණක් ලබා දී කඩලු 4ක් දබා ගැනීමට සමත් වුණා. සුවාසක් වූ ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ හදවත් උණුසුම් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ජයක් ලබා ගැනීමට සමත් වුණේ නැවතත් අපේ හදවත් අපේ කොල්ලන්ට ලං කරවමින්. මෙහිදී කමිල්ගේ ඉනිම දුෂීගේ පන්දු යැවීම සහ නායක දසුන් පන්දු යවන්නන්ව කළමනාකරණය කෙරූ අයුරු තැගිය යුතුමයි. ඔබ මොකද අද තරගය ගැන හිතන්නේ? ඔබේ හදවතත් මොහොතකට හෝ නතර වුණාද? නායකත්වයට සුදුසුම කවුද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.